විශේෂයෙන්ම දෙමාපිය බලාගෙන මේ වැඩසටහනට එන්නේ කොහොමද ආපු දෙමාපිය ආයෙ එන්නේ කොහොමද මගේලාට ආපු කිසිම අම්ම කෙනෙක් මගේ වැරදි කියන්නේ නැහැ කියන්නේ. ඒ කියන්නේ ඒකට හේතුව නමුත් මම හැමදාම අම්මාට කියන්නේ මගේ වැරදි තියෙනවනේ කියන්නේ කියලා. මොකද මම වැරදි නැතුව තමයි නුගාක් උත්සාහ කරන්නේ. දැන් කවදාකවත් මෙච්චර කොළ බින්නවා කවදාකවත් මම අරක්කු සිගරට් කවදාකවත් බීලා නැහැ. ඒ කියන්නේ මගේ වැරදි නැතුව ඉන්න උත්සාහ කරනවා. මොකද මේ සමාජයේ හුඟක් වෙලාවට මේ ලොකු දේවල් අපි ගොඩක් කළත් මේ චූටි එකක් ඇති ඒක ලොකු කළා පෙන්නන්නේ. මේ සමාජය හරීම මේ සිංහල මිනිස්සයානේ. අපි සිංහල බෞද්ධ සංසමාජයක ඉන්නේ මේක අමුතුම පරිසරයක්. අල්ලපු ගෙදර මිනිහාගේ එකම තමයි හොයන්නේ. ඉතින් මේ වෙන්නේ ජන සමාජයක හරි සියුම් විදිහට ජීවත් වෙන්න ඕනේ. ඉතින් එතනදී විශේෂයෙන් මේ වැඩසටහනට එන්න ප්‍රවේශ පතක් ගන්නට ඕනේ. ඒක මූලිකව කියන්න ඕනේ. මොකද ප්‍රවේශ පතක් ගන්නට හේතුව තමයි මේක රටවටේ කරන වැඩක් ලොකු වියදමක් යනවා. ඒ නිසා ප්‍රවේශ පතක් ගත යුතුයි. දෙවෙනි කාරණේ තමයි හැබැයි දරුවාගේ ප්‍රවේශ පතින් අම්මටත් ඇතුළු වීමේ අවස්ථාව අපි ලබා දෙනවා. ඒත් මවටත් ඇතුළු වෙන්න පුළුවන් දරුවාගේ ප්‍රවේශ පතින්ම. ඒ වගේම එක වැඩසටහනකට ගන්න ළමයි 35ක වගේ ප්‍රමාණයක්. ඒක කියන්නේ දරුවන්ගේ අඩුපාඩු බලමින් ඒ කරන්න ඕනේ. ඒ නිසා ඒ සියලු දේ ළමයි 35ක වගේ ප්‍රමාණයක් තමයි ගන්න. මේ හැම වැඩසටහනක්ම තියෙන සෙන්සුරාදීට විතරයි. දරුවන්ට නිවාඩුනේ. ඒ වගේම අභියෝගයක් දෙනවා. ඕනෑම ගානක් හදන්න, බෙදන්න, චක්කර කියන්නේ අවුරුදු 5ක 4ක ළමයෙකුටවත් පුළුවන් කරලා දෙන්න. අවුරුදු 5ක 4ක ළමයෙකුටවත් පුළුවන් එකක් තමයි මේ ලක්ෂ ගණන් වේල් වෙන්නේ. ඒකත් ලොකු ප්‍රශ්නයක්. ඉතින් ඒවට වැඩ කටයුතු හදන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඉතින් ඒවා කරන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය ඉලක්ක හදන්න ඕනේ. ඒ සඳහා වැඩ පිළිවෙලක් රටට අවශ්‍ය වෙනවා. ලක්ෂ ගණන් මේ ෆේල් වෙන එක. හරිද? ඒ වගේම අපේ රටේ අය දැන් හිතයි දැන් මේක තියෙන්නේ මේ විභාග කිට්ටු වුණාම විතරදෝ කියලා. විභාග කිට්ටු වුණාම විතරක් නෙවෙයි ඕනෑම වයස් පරාසික දුසු දැන් ඔබතුමීලාගේ වගේ තරුණ පරම්පරාවට ඒ වගේම විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට වැඩිහිටියෙකුට උනත් අවුරුදු 70ක් වුණත් ගණන් ඉගෙන ගත්තා කියලා පාඩුවක් එන්නේ නැහැ. නමුත් මේ වැඩසටහන තියෙන්නේ ඉස්කෝලේ යන ළමයින්ට තමයි මම සංවිධානය කරලා තියෙන්නේ. මොන්ටිසෝරි දැන් උසස් පෙළෙනකම් ඕනෑම වයස් පරාසිකයෙකුට අයකට මේක සුදුසුයි. ඒත් මොන්ටිසෝරි 1 2 3 4 5 6 7 8 9 10 11 උසස් පෙළ ඕනෑම කෙනෙකුට මේ වැඩසටහන සිංහල සහ ඉංග්‍රීසි යන මාධ්‍ය දෙකෙන්ම කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම උසස් පෙළට ශිෂ්‍යත්වයට සාමාන්‍ය පෙළට විශේෂ වැඩසටහන් කීපයක් තියෙනවා. ඒ කියන්නේ ශිෂ්‍යත්වය සාමාන්‍ය පෙළ උසස් පෙළ ළමයින්ට විශේෂ වැඩසටහන් තියෙනවා. ඔන්න සාමාන්‍ය පෙළ වැඩසටහන් 10ක් හැම අවුරුද්දෙම මම කරනවා. දැන් 6ක් ඉවරයි. තව 4ක් ඉතුරුලා තියෙනවා. ඒ සඳහා විස්තර දැනගෙන තමුන්ට පුළුවන් අවශ්‍ය කටයුතු කරගන්න සාමාන්‍ය පෙළ ලියන ළමයි ඉන්නවා නම් අනිත් වයස් වල ළමයින්ට මොන්ටිසෝරි දැන් උසස් පෙළනකම්ම වෙනම වැඩසටහන් තියෙනවා. ඒ වගේම මේ හැම ගානම පුරුදු කරන්න විනාඩියක වගේ කාලයක් තමයි යන්නේ. ඒ වගේම අනිත් කාරණේ තමයි මේ මගේ වැඩසටහනට ඇවිල්ලා ගණන් වලට ඒකක් ශිෂ්‍යත්වයේ පාස් වුණා නම් උසස් පෙළ ගණන් වලට හෝ රසායන විද්‍යාවට භෞතික විද්‍යාවට ඒකක් ගත්තා නම් මගේ ගානේ තෑග්ගක් තියෙනවා. මේ තෑග්ග ගන්නත් ඔබට පුළුවන් දුරකථන නමුතුමක් දීලා තෑග්ග හිමි කරගන්න කියලාත් ඉල්ලා සිටිනවා. ඒ වගේම ඊළඟ විශේෂ කාරණේ තියෙන ස්ථාන ටික මම වේගෙන් කියාගෙන යන්න. කොළඹ වැඩසටහන අපි හැමදාමත් පවත්වන තැන කොළඹ හත නිදහස් චතුරස්‍රය අසල අධ්‍යාපන සේවා අමාත්‍යාංශයේ රැස්වීම් ශාලාවේදී. ඒ වගේම හම්බන්තොට ත්‍රිකුණාමලයේ මහනුවර හලාවත ගම්පහ පිළියන්දල මහරගම මොනරාගල මීගමු අම්පාර පුත්තලම රත්නපුර කුරුණෑගල ගාල්ල මාතර තංගල්ල කළුතර කෑගල්ල ඇඹිලිපිටිය නුවරඑළිය බදුල්ල බණ්ඩාර අනුරාධපුර පොළොන්නරුව හොරණ යන දිස්ත්‍රික්ක සහ නගරවලදී ඒ වගේම නවසීලන්තයේ ඕස්ට්‍රේලියාව ඉතාලියානු රටවල්වලදී වැඩසටහන පැවැත්වෙන බව විශේෂයෙන්ම මතක් කරනවා. ඒ වගේම විශේෂයෙන්ම තව එක කාරණයක් කියනවා. මොකද්ද? තමුන් වැඩසටහන එනකොට බීලා ආරේ මෙහෙ ඉන්න එපා. හරිද? විනයවත් විදියට ඔබේ දරුවටත් අනිත් දරුවන්ටත් ආදර්ශයක් වෙන්න පුළුවන් තාත්තා කෙනෙක් අම්මා කෙනෙක් හැටියට සහ වැඩිහිටියෙක් හැටියට එන්න කියන ගෞරවනීය ආරාධනයත් ඔබට කරනවා. right.